කොළොන්නාව මහනගර සභාවේ මීතොටමුල්ල කොට්ටාශයේ පොදුජන පෙරමුණේ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් තරුණයා ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙනවා. මං හිතන්නේ මේක ඉතාමත් කනගාටුදායක තත්වයක්. ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක්. ඒ වගේම අපි දන්නවා සිංහල බෞද්ධ හඬ වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් වසර ගණනාවක් තිස්සේ කරපු තරුණයෙක්. දැන් ඉතාමත් පැහැදිලිව අපිට පෙනී යනවා මේ රටේ දැන් විරුද්ධ මතයන් දරන පිරිස් ක්‍රමක්‍රමයෙන් ඝාතන ඉලක්කයන් බවට පත් වෙනවා ඩෑන් ප්‍රියසාද්ගේ මරණයත් එක්කම. මම විශ්වාස කරනවා ඔහුගේ ජීවිතය අහිමි වීමට ඔහු දැරූ දැඩි දේශපාලන මතය දේශපාලන ප්‍රතිවිරුද්ධභාවය හේතුවක් වුණාද කියන සැකය දැන් අපිට තියෙනවා. මොකද අපිට ආරංචි ලැබෙන විදියට මං හිතන්නේ මේ රටේ ඇතම් ජනමාධ්‍ය වලටත් ඒ පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. ඔහුගේ ජීවිතේ යම් අනතුරක් තියෙනවා කියන එක ගැන පූර්ව නිගමනයන් සහ පූර්ව අදහස් ඔහුට ලැබිලා ඔහු ඒක ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු මට කිව්වා එක්තරා අවස්ථාවකදී සමහරක් වෙලාවට ඔහුගේ පවුලේ කෙනෙකුට හරි ඔහුට රිද්දන්න යම් අනතුරක් සිද්ධ වීමේ අවදානමක් තියෙනවා මනෝජ් මහත්තයා. මේකට මම මොකද කරන්නේ? මොකද මේ තියෙන දේශපාලන වාතාවරණය හමුවේ අපි දන්නවා රටේ අද වෙනකොට දවසට අනිවාර්යෙන් එක්තරා එක ඝාතනයක් සිද්ධ වෙනවා. අපි ජනමාධ්‍ය දකින්න විදිය අනුව. දැන් මම මුලින් ඉඳන්ම කියපු දෙයක් තමයි නීතිඥවරයෙක් විදියට රටේ නීති ආධිපත්‍ය පිරිහෙනකොට නීති ආධිපත්‍ය රටේ මිනිස්සු තැන් තැන්වල ඉවක් බවක් නැතුව ඝාතනය වෙනකොට ආණ්ඩුවට හරිම ලේසි පාතාලේ පිටින් දාලා තමන්ගේ විරුද්ධවාදීන්ගේ කටවල් නිහඬ කරවන්න. මොකද සිද්ධ වෙන හැම දෙයක්ම පාතාලේ පිටින් දාලා කරපු යුගයක් 88 89 තිබ්බා එවකට රජයේ විසින්. එවකට රජයේ 88 89 දී ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කරනකොට රටේ තැන් තැන්වල හිටියා මිනී මරණ කල්ලි. මේ මිනී මරණ කල්ලි ඝාතනය කරා එවකට ආණ්ඩුවට විරුද්ධ මතයක් දරපු සියලු දෙනාව. ඒ ඝාතනය කරාම හරිම ලේසි වුණා එවකට පැවති ප්‍රේමදාස රජයට මේක නන්නාඳුන්න පිරිසක් විසින් කරන ලද ඝාතනයක් කියලා හුවා දක්වන්න. දැන් මේ ආණ්ඩුවට අවස්ථාවක් ලැබිලා තියෙනවා පාතාලයේ විසින් සිදු කරන ලද ඝාතනයක් කියලා හුවා දක්වන්න. හැබැයි අපි වගකීමෙන් කියනවා ඩෑන් ප්‍රියසාද් කියන්නේ පාතාල සමාජිකයෙක් නෙමෙයි. ඩෑන් ප්‍රියසාද් කියන්නේ මිනිමරුවෙක් නෙමෙයි. ඩෑන් ප්‍රියසාද් කියන්නේ කුඩුජාවාරම්කාරයෙක් නෙමෙයි. ඩෑන් ප්‍රියසාද් කියන්නේ සිංහල බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිටි තව විරෝධාර තරුණයෙක් මිසක් විරුද්ධ දේශපාලන මතයක් දරපු තරුණයෙක් මිසක් ඔහුව ඝාතනය කරන්න පාතාලයට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මොකද හේතුව ඔහු පාතාලෙත් එක්ක ගනුදෙනු කරපු පුද්ගලයෙක්වත් පාතාලයේ පුද්ගලයෙක් කියලා අපි කවුරුත් අහලා නැහැ. එහෙමනම් ඩෑන් ප්‍රියසාද්ගේ මරණයට වගකිය යුත්තේ කවුද? අපි පැහැදිලිව කියනවා මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.